කොහොමද ඔයාලට සුබ දවසක් ඉතින් ගොඩාක් දවසක ඉඳන් තුන පහ බඩු ටික දාගන්න බෝතල් එක රැක්කයක් ගන්න ගොඩාක් ආසාවෙන් හිටියා. හැබැයි මං ගන්න ආසාවෙන් හිටියේ සෙරමික් බෝතල් ටිකක්. හැබැයි ඉතින් ඒකට ලොකු වියදමක් දරන්න වෙනවා. මේ අවස්ථාවේ ඒකට ටිකක් අපහසුයි. ඒක නිසා මම කඩේට යනකොට දැක්ක මෙන්න මේ සෙට් එක අරගෙන ටික කාලයක් පාවිච්චි කරන්න ඕනේ කියලා මං හිතුවා. මේවා නම් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. හැබැයි ඉතින් හරි හුරුබුටුවට තිබුණා. මට ආස හිතුණා ගන්න. මේ සෙට් එකට රුපියල් 1850ක් තමයි වියදම් වුණේ. ටික කාලයක් මේ ටික පාවිච්චි කරන නිසා මේකට ලේබල් ටිකක් එහෙම අලවලා ලස්සනට පාවිච්චි කරන්න ගන්න හිතුණා. ඉතින් ඔයාටත් කුස්සිය ලස්සන කරගන්න 3-5 බෝතල් අලුත් කරන්න අදහසක් තියෙනවා නම් ඒකට පුංචි අදහසක් ගන්න පුළුවන් වේවි කියලා හිතලයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. මේ බෝතල් එකේ ඔක්කොම බෝතල් 12ක් තියෙනවා. මුලින්ම මම කරේ බෝතල් ටික සෝදලා වේලෙන්න තියාගත්ත එක. බෝතල් ටික වේලනකම් මම ලේබල් ටික ලෑස්ති කරගත්තා. මේ ලේබල් ටික මට ඩිසයින් කරලා දුන්නේ ChatGPT. ඉතින් මට අවශ්‍ය විදිය කිව්වාම මේ විදියට ඩිසයින් කරලා print කරන්න පුළුවන් විදියට හදලා දුන්නා. ඊට පස්සේ මගේ මහත්තයාට කියලා මේ ලේබල් ටික ස්ටිකර් එකක් විදියට print කරගත්තා. මේ වගේ සිංහල ඉංග්‍රීසි වලින් වෙනස් විදියට ෆොන්ට් වලින් හදලා තියෙන ලස්සන ලේබල් ඔයාට Pinterest එකෙනුත් හොයාගන්න පුළුවන්. ඊළඟට එකින් එක ලේබල් මම කපා ගත්තා. කපලා බෝතල් වල අලව ගත්තා. ඉතින් එලෙවට පස්සේ මෙන්න මේ විදියට තමයි බෝතල් ටික තිබ්බේ. ඊළඟට මම 3-5 බඩු ටික මේ බෝතල් වලට පුරව ගත්තා. ලොකු වියදමක් ගියෙත් නෑ. හැබැයි හරීම සතුටක් දැනුණා. ඒ වගේම කුස්සියට හරි ලස්සනක් එකතු වුණා කියලා මට හිතුණා. මං හිතනවා ඔයත් චූටි අදහසක් මේකෙන් ගන්න ඇති කියලා. මෙච්චර වෙලා වීඩියෝ එක බලාගෙන හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි.